ඉතින් යාළුවනේ වැස්ස දවසක ඔයා ගෙදර තනියම ඉද්දින් ඔයාගේ පරණ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාගේ ගෙදර දොරට තට්ටු කරලා ගේ ඇතුළට ආවොත් කොහොම තියේද? ඉවසපන් පපුව ඉවසපන් කියන්න තමා තියෙන්නේ. ඉතින් යාළුවනේ අද මං අරන් ආවේ ඒ වගේ ලස්සන රොමැන්ටික් 18+ මූවි එකක්. ඉතින් මේ මූවි එක තමා 2022 වර්ෂයේ නිකුත් වූ මන්මද ලීලායි කියන දෙමළ මූවි එක. ඉතින් යාළුවනේ මේ මූවි එක බලන්න කැමති කවුරු හරි ඉන්නවා නම් පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට මම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකකින් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. හරි ඉතින් යාළුවනේ එහෙනම් අපි වැඩි කතා බහක් නොකොට යමු මේ මූවි එකේ කතාව පැත්තට. ඒ වගේ මතක් කරනවා ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔය පල්ලෙහින් තියෙන subscribe button එකද ඔබාගෙන යමු. එහෙනම් අපි යමු මූවි එකේ කතාව පැත්තට. ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ කතාව පැත්තට ගියොත් සත්‍ය කියලා කොල්ලෙක් ඉන්නවා. ඉතින් මෙයා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන ෂේප් එකේ ඉන්න අහිංසක කොල්ලෙක්. මෙයා විවාහ වෙලා තමයි ඉන්නේ. හැබැයි පට්ටම් පට්ට කුකුලෙක් මෙයා. කෙල්ලෙක් පේන්න බෑ. ඉතින් සත්‍ය තරුණ කාලේ වර්තමානයේ කරපු ලව් සීන් දෙකක් තමා මේ කතාවට ප්‍රධාන වෙන්නේ. හැබැයි ඒ සීන් දෙකම අනියම් ඇසුරු. ඉතින් ඔහොම ඉද්දින් සත්‍යගේ වයිෆ් එයාලගේ ගෙදර ගිහින් එන්න යනවා. දැන් සත්‍ය විතරයි ගෙදර තනියම ඉන්නේ. ඔන්න ඔය දවසේම හයියෙන් වහින්න පටන් ගන්නවා. ඉතින් මේ වැස්ස නිසා පාර වැරදිලා ගෑනු ළමයෙක් එනවා මේ සත්‍යලගේ ගෙදර. ඉතින් මේ සත්‍ය විතරයිනේ ගෙදර තනියම ඉන්නේ. අන්න ඔතනින් පස්සේ තමා මේකේ ඩිස්ට ඩිඩින් එකක් සිද්ධ වෙන්නේ. හැබැයි මේ වැස්ස වෙලාවේ ආපු කෙල්ල හින්දා සත්‍ය කරදර ගොඩකට පැටලෙනවා. ඉතින් මේ මොනවාද කියලා බලන්න නම් ඔයාලා සියලුම දෙනා මේ මූවි එක බලන්න වෙනවා. ඉතින් සියලුම දෙනාට මේ මූවි එක බලන්න ආරාධනා කරනවා. ඒ වගේම තමා මේ මූවි එකේ 18+ කෑලි කීපයක් අන්තර්ගත වෙන නිසා ඔයා 18ට වැඩි කෙනෙක් නම් විතරක් තනියම මේ මූවි එක බලන්න කියලාත් ඉල්ලා සිටිනවා. හරි එහෙනම් යාළුවනේ තවත් මේ වගේ ලස්සන මූවි එකකින් හරි ටීවී සීරීස් එකකින් හරි ඔයාලව හමු වෙන තුරු සියලුම දෙනාට සුබ දවසක්.